යාළුවනේ මේ පොඩි වීඩියෝ එකක් වලට අරන් ආවේ මේ වගේ ස්ටෑන්ඩ් ෆෑන් වල ගෙවල්ලා තියෙනවා නම් මේක වැඩ කරන්නේ නැතුව ගියොත් මේක ඇවිල්ලා ටිකක් වෙනස් ෆෝල්ට් එකක්. මොකද ගොඩක් ඒවා වැඩ කරන්නේ නැතුව යන්නේ මේ මෝටර් එකේ හිර වුණාම. හැබැයි මේකේ කිසිම හිරක් නැහැ. විශේෂත්වය තියෙන්නේ මේ ෆෑන් එක අරගෙන තාම මාස 6ක් වගේ ෆෑන් එකට වොරන්ටිත් තියෙන. හැබැයි මේ ගත්ත ෂොප් එකට කතා කරාම කියනවා එයාලා කියනවා මේ ගත්ත ෂොප් එකට කතා කරාම මේක ගෙනදලා දෙන්නලු කම්පැනි වල හදන්නවලු සාමාන්‍යයෙන් සති 2ක් විතර එයි කියනවා. අපි හැමෝම දන්නවා සති 2ක් කිව්වොත් අනිවාර්යෙන් මේක සති 3-4ක් ගන්නවා කියලා. එච්චර කල් ෆෑන් එක නැතුව ඉන්න බැරි හින්දා මම තීරණය කරා මේක ගලවලා බලන්න. මේකේ මෝටර් එකේ කිසිම හීරයක් නැවට පේන්නේ නැති හොඳට කැරකෙනවා. මොකද මෝටර් එක සවුත් වෙන්න හේතුවකුත් නැහැ. මොකද තාම අරගෙන අවුරුද්දක් අත් නැහැ මාස 5ක් 6ක් වගේ ඇති. තාම හොඳට තියෙන ෆෑන් එක දැන් මම ගලව ගත්ත අනිවාර්යෙන් මේකේ ලූස් කනෙක්ෂන් එකක් තමයි ඇත්තේ. මට සැක හිතෙනවා මෙන්න මේ මීටර් එක හරහා තමයි සප්ලයි එක කැඩිලා මේ ස්විච් සෙට් එකට හම්බෙන්නේ. සාට මෙන්න මේ ටයිම් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අපි මේක චෙක් කරගන්න ඉතින් මම ඔයාලට A to Z කියලා දෙන්නම්. මේකට ඔයාලා ගෙදර මල්ටිමීටර් එකක් තියෙනවා නම් ඔයාලට වඩාත් ලේසි. මේ වගේ මල්ටිමීටර් එකක් තියෙනවා නම් නැත්නම් ඔයාලට ලයිට් එකක් එක්ක පොඩි බැටරි කෑල්ල දෙකකට වයර් දෙක සම්බන්ධ කරලා එහෙම අරගෙන මේක චෙක් කරගන්නත් පුළුවන්. මම මේක මල්ටිමීටර් එකෙන් චෙක් කරගන්න බසර් මෝඩ් දාලා මෙන්න මෙහෙම බසර් මෝඩ් දාගත්තා. අපි දැන් චෙක් කරලා බලමු කනෙක්ටිවිටි බලන්න ඕනේ මුලින්ම. මේකේ ප්ලග් කේබල් එක තියෙනවනේ මෙන්න මේක ප්ලග් টොප් එකේ ඉඳන් මෙන්න මේ ප්ලග් টොප් එකේ ඉන වයර් තුන තමයි මෙන්න මෙතන එන්නේ. ඔයාලට පෙන්වන්න ලං කරලා මේ තියෙන්නේ ඔයාලට පෙන්වන්න හරියට මේ තියෙන්නේ මෙන්න මෙතන මේ කහ පාට වයර් එක තමයි එර්ත් එක. ඒ වගේම මේ නිල් පාට එක නිව්ට්‍රල් එක, දුඹුරු පාට එක තමයි බේස් ලයින් එක. මේ ලයින් තුන හරියට මෙතනට එනවාද කියලා මෙන්න මේක අස්සට මල්ටිමීටර් එක ප්‍රොබ් එක ඔබලා අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එන වයර් කනෙක්ට් වෙන තැන් වලින් අපිට චෙක් කරගන්නත් පුළුවන්. අපි බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා. මම ඔයාලට සරලව කියලා දෙන්නේ. මල්ටිමීටර් නැති කනෙක්ට් වුණත් පොඩි බැටරි කෑලි දෙකකට නැත්නම් 9 වෝල්ට්ස් බැටරි එකක් එක්ක පොඩි 9 වෝල්ට්ස් LED එකක් අරගන්න. ඒකේ ධන ඍණ පැති දෙකක් තියෙනවානේ. ධන හරි ඍණ හරි එක පැත්තක් බැටරි එකට සම්බන්ධ කරලා හිතන්නකෝ ධන සම්බන්ධ කරා කියලා. එතකොට බැටරි එකේ ඍණයි ලයිට් එකේ ඍණයි තමයි ගන්න. මේ දෙක එකට ගැහුවම පත්තු වෙනවනේ. ඒ කියන්නේ මේ දෙක එකට සම්බන්ධ වුණොත් පත්තු වෙනවා. එතකොට ඒ වගේ ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන් මේ ලයින් තුනම ඒ වගේ තියෙනකොට පත්තු වෙනවද කියලා. පත්තු වෙනවා නම් මේ ලයින් තුනේ ඇතුලෙන් කිසිම තැනකින් ඩිස්කනෙක්ට් වෙලා නැහැ. ෆියුස් ගිහිල්ලත් මුකුත් වෙලා නැහැ කියන එක. එක ලයින් එකකට පත්තු වෙන්නේ නැත්නම් එක්කෝ ඒ ලයින් එකේ ෆියුස් එක මොනවාද තියෙනවනේ ඒක ගිහිල්ලා නැත්නම් ඇතුලෙන් වයර් එක ඩැමේජ් වෙලා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට කේබල් එක මාරු කරාම වැඩේ හරි. අපි මුලින් චෙක් කරලා බලමු ඇත්තටම මේකේ මෙහෙම ප්‍රශ්නයක් නැත්නම් මේ මෝටර් එකේ ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවද දන්නේ නැහැ. අපි මුලින් චෙක් කරලා බලමු මේ තියෙන ෆෑන් එක. හරි යාළුවනේ මම ඔයාලට සරලව පෙන්නන්නම්. මම මල්ටිමීටර් එක බසර් මෝඩ් දාගෙන තියෙනවා. ඔයාලට සවුන්ඩ් එක ඇහි මම තියද්දි මෙන්න මේ විදිහට. දැන් මම මුලින්ම චෙක් කරන්නන්නේ පේස් ලයින් එක. ඔයාලට පේන පේස් ලයින් එක ඇතුළට මම එක ක්‍රොබ් එක එකක් දාගෙන තියෙනවා. එතකොට පේස් කියන්නේ මෙන්න මේ ලයින් එක. එතකොට අපි මේකට තියලා බලමු මේකේ බස එක වදිනවද කියලා. තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් බස එක වදින සද්ද ඇහෙනවා අපිට. ඒ කියන්නේ මේ ලයින් එක හොඳයි. මේ විදිහට මේ ලයින් තුනම චෙක් කරගත්තා නම් මේ කේබල් එකේ ඉඳන් මෙතනට එනකන් ලයින් එක හොඳයි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්විච් සෙට් එකේ ප්‍රශ්නයක් නැත්තම් මේ ටයිම් එකේ ප්‍රශ්න නැත්තම් අනිවාර්යෙන් අවුල තියෙන්නේ මෝටර් එකේ තමයි. හරි යාළුවනේ මම මුලින් මට අමතක වුණා ඔයාලට පෙන්නන්න. ඉතින් පවර් කේබල් එක මම ඔන්න ප්ලග් කරනවා. මම මේ මේ කෝඩ් එකට පවර් එක ඇවිල්ලා තියෙන කියන එක පෙන්නන්න මෙන්න මේ ෆෑන් එකට ඔන්න මම ස්විච් එක දානවා. ඔයාලට බලා ගන්න පුළුවන් ෆෑන් එක වැඩ කරනවා. ඔන්න ඔෆ් කරනවා. ඔන්න ෆෑන් එක නැවතුණා. මේ කෝඩ් එකේ කරන්ට් එක තියෙනවා. ඔන්න දැන් මම මේකේ ස්විච් එක ඔන් කරනවා. මේ අලුත් ෆෑන් එකක් ඔයාලා බලා ගන්න පුළුවන් අරගෙන ලොකු කාලයක් නෑ. ඔන්න මේ තියෙන ස්විච් පැනල් එක ඔන්න කිසිම වයරයක් ගැලවිලා නෑ. හරි යාළුවනේ මම ෆෑන් එකේ වැඩේ ලෙඩේ හොයාගත්තා. පට්ටම සරල දෙයක්. ඔයාලා ගෙදර මම මේ වීඩියෝ කරන්න හේතුව හරි යාළුවනේ මම මේ වීඩියෝ කරන්න හේතුව ඔයාලට මම කියන්නම්. මම ෆෑන් එකේ ලෙඩේ හොයාගත්තා. මේක කරන්න මං හේතුව තමයි මේ වගේ ඔයාලගෙත් අලුතෙන් ගත්ත ෆෑන් එකක් වැඩ කරන්න නැතුව ගියොත් මම මේ පෙන්නන සරල දේවල් ටික මුලින් ගෙදරදීම කරලා බලන්න වොරන්ටි වලට අරන් යන්න කලින්. මොකද මේවල විශේෂත්වය තියෙන මේවල මේ පිටිය ඉස්සරහා දින යනවල වොරන්ටි ස්ටිකර් මොකුත් අලවලෙන්නේ නැහැ. කියන්නේ අපිට මේක ගලවලා ආයි ෆිට කරන්න පුළුවන්. එයාලට ඒක හොයාගන්න කිසිම ක්‍රමයක් නැහැ. එහෙම කියන්න හේතුව මොකක්ද දන්නවද? නිකහර වොරන්ටි අරන් ගියොත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මාසයකට ආසන්න කාලයක් ඒගොල්ලෝ වොරන්ටි ක්ලේම් කරන්න ගන්නවා. ඒක අපිට ලොකු පාඩුවක් නේ. දවස් වෙනකම් අපිට ෆෑන් එක නැතුව ඉන්න වෙනවනේ. ඒකින්ද මම කිව්ව විදියට මේ කේබල් එක චෙක් කරගන්න මුලින්
මේකේ තිබුණේ පොඩි දේ. මං කේබල් එක චෙක් කරන වෙලේ ෆෑන් එක ඔන් කරලා බැලුවා. ෆෑන් එක වැඩ කරා. ඒකට හේතුව මම ඔයාලට කියන්න මෙන්න මේ තුන තමයි වයර් ටික එකට කනෙක්ට් වෙන ඔයාලට බලා ගන්න ලග් තුන. මේ ලග් එකේ එක ලග් එකක් බුරුල් වෙලා තිබිලා තියෙන්නේ. ඒක තද කරපු ගමන් බඩු වැඩ කරන්න ගත්තා. මේ ලග් එක පුරව යන දැන් ස්විච් එක දාලා ඔයාලට පෙන්නන්න. මේ දාලා තියෙන්නේ ඔන්න බඩු වැඩ කරනවා. ඔයාලට වෙන නාලේ ස්පීඩ් තුනම වැඩ කරනවා. බඩු වැඩ කරනවා මේ ස්විච් තුනම හොඳට වැඩ කරනවා ටයිම් එකේ ප්‍රශ්නකුත් නැහැ මේකේ ප්‍රශ්න තිබිලා තියෙන්නේ මෙන්න මේ වයර් ලග් එක බුරුල් වෙලා තිබිලා තියෙන්නේ මේක අපි වොරන්ටි වලට යවුවා නම් එහෙම බොරු වැඩක් ඇත්තටම වෙන්නේ මොකද මේ ලග් එක මම දැන් අඩුවෙන් අල්ලලා ටිකක් තද කරා වැඩේ හරි ගියා ඔයාලට මේක මම වීඩියෝ එක කරන්න හේතුව ඔයාලට මං හිතුවේ ඇත්තටම මේකේ මෙහෙම ප්‍රශ්නයක් නෙමෙයි මේ කේබල් එකේ මොකක් හරි මේ දිර්ලා හරි මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඇති කියලා හිතපො නැති ලඩක් අන්තිමට තිබුණේ වීඩියෝ මෙතන ඉවරයි මම ඔයාලට මේක වැදගත්යි කියලා කරේ මොකද මේ වගේ අලුතෙන් ගත්ත ෆෑන් එකක් ලොකු කාලයක් පාවිච්චි කරන්න නැතුව වැඩ කරන්න නැතුව ගියොත් මේ මෝටර් එක හිර වුණෙත් නැත්තම් මං කියන්නේ මෝටර් එක හිරයි නම් කොහොමද මෝටරේ ප්‍රශ්නයක් නැහැ මෝටරේ හිර නැත්තම් අනිවාර්යෙන් මම මේ කිව්ව ටික මේ යන පොඩ්ඩක් මේ යන හයක් තියෙන්නේ යන හය කලවල ඔයාලා පොඩ්ඩක් ගෙදරදී චෙක් කරලා බලන්න මේක ඔයාලට විනාඩි 5න් හදා ගන්න පුළුවන් එන අතර වීඩියෝ එකෙන් ගිහින් එන්නම් මේ වගේ සරල දේවල් සහ ඇම්ප්ලිෆයර්ස් වගේ හොඳ සංකීර්ණ දේවල් රිපෙයාර් කරන වීඩියෝස් අපි ඉස්සරහට අරන් යනවා අපේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.